Good morning. අද ඉතින් නිවාඩු දවසක්. නැගිටලා channel එරියට පස්සේ ඉර එළිය මූණට වැටෙනකොට එන feeling එකට මම ගොඩාක් ආසයි. මේ feeling එකත් එක්කම දවසේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම ඉතින් මම පොඩක් කල්පනා කර වතුර වේදුරක් බොන එක තමයි උදේම කරන්නේ. ඊට පස්සේ මම මගේ ස්කින් කෙයාර් රුටින් එක පටන් ගන්නවා. මම ඩබල් ක්ලෙන්සිං කරන කෙනෙක්. ඉතින් මේ මම ඔයිල් ක්ලෙන්සිං එක කරගන්නවා. ඊට පස්සේ මම මගේ ක්‍රීම් ක්ලෙන්ස් එක තමයි මේ කරගන්නේ. ඔයා ක්ලෙන්ස් කරගත්තී මතක තියාගන්න ඕන දෙයක් තමයි මූණට වගේම බෙල්ලටත් ක්ලෙන්ස් කරද්දී විතරක් නෙමෙයි ඔයා ඇප්ලයි කරන හැම දෙයක්ම මූණට වගේම ඔයාගේ බෙල්ලටත් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම ක්ලෙන්ස් කරගත්තට පස්සේ දැන් ලෑස්ති වෙන්නේ මගේ hair care ටික කරගන්න. ඊට පස්සේ මේක කරාට පස්සේ මම නාගන්න යනවා. ඉතින් ඊට කලින් මම හොඳට ඔයිල් මසක් මගේ ස්කල්ප් එකට කරගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාට වෙලාවක් තියෙන හැම වෙලාවකම නාන්න යන කලින් ඔයිල් මසාජ් එකක් කරගන්න. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයිල් මසාජ් එක කරලා පොඩි වක් මම මෙන්න මෙයත් එක්ක ඉතින් ගත කරනවා. ඊට පස්සේ මම නාගෙන ආවා. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ස්කින් කෙයාර් රුටින් එක කරන්න. මම මේ ඇප්ලයි කරගන්නේ ටෝනර් එක ඇප්ලයි කරලා හොඳට ටෝනර් එක මගේ මූණට ඇබ්සෝබ් වෙන්න දෙනවා. ඊට පස්සේ මම මගේ මොයිස්චරයිසර් ඇප්ලයි කරගන්නවා. මොයිස්චරයිසර් එක මුනේ අවශ්‍ය හැම තැනකටම ඇප්ලයි කරලා මම පොඩි ෆේස් මසාජ් එකක් කරගන්නවා. ෆේස් මසාජ් එක කියන එක ඇත්තටම අපි ගොඩ දෙන්න මගහැරෙන දෙයක්. හැබැයි ඔයාලට ටයිම් එක තියෙන හැම වෙලාවකම try කරන්න ෆේස් මසාජ් එකක් කරගන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ලොකු ටෙක්නික්ස් යූස් කරන්න ඕනේ නැහැ පුළුවන් විදියට. අදන විදියට ෆේස් මසාජ් එකක් කරගන්න. ඊට පස්සේ most important step එක ඒ තමයි screen එක. අනිවාර්යයෙන්ම ඔයා එළියට ගියත් ගෙදර හිටියත් ස්ක්‍රීන් එක ඔයා ඇප්ලයි කරන්නම ඕනේ. මේ හැම දෙයක්ම අස්සේ ඉතින් මෙයාව ටිකක් හොරතල් කරන්න මං අමතක කරා. ඊට පස්සේ මගේ පෙඩිකියුර් එක කරගන්න තමයි මං හරි මං ගෙදරදීම පෙඩිකියුර් කරගන්න කැමතියි. ගොඩාක් ලොකු දේවල් මම යූස් කරන්නේ නැහැ. මගේ ළඟ තියෙන ඉක්මනට් යූස් කරලා හරි සරල විදියට මම පෙඩිකියුර් ගන්නවා. ඉතින් ඔහොම තමයි මගේ මේ නිවාඩු දවසේ මම මගේ ස්කින් කෙයාර්, hair care හැම දෙයක්ම කරගත්තේ. ඉතින් ඔයාලා හැමෝටම සාසක් පරිස්සමෙන් ඉන්න.